සදිලොක්ස් channel එකට සාදරයෙන් පිළිගන්නවා. අපි බලමු රසම රස පළතුරු කේක් එකක් හදන්නේ කොහොමද කියලා. අපි මේ පළතුරු කේක් එක සඳහා ගන්න අමුද්‍රව්‍ය මොනවද කියලා බලමු. මම ගත්තේ මාගරින් ග්‍රෑම් 225ක් ගත්තා. ඊළඟට සීනි ග්‍රෑම් 225ක් ගත්තා. ඊට පස්සේ පාන් පිටි ග්‍රෑම් 225ක් ගත්තා. ඊට පස්සේ බිත්තර කිරලා ගන්න ඕනේ. බිත්තර ග්‍රෑම් 225ක් ගත්තා. අරගෙන කඩලා තියෙන්නේ ඔය. ඊට පස්සේ මම පළතුරු වලට ගත්තේ ටුටි පුට්. ඒවා ග්‍රෑම් 100ක් ගත්තා. එහෙම නැත්නම් මේ අපිට මිදි පළතුරු ගන්නත් පුළුවන්. ඊළඟට වැනිලා, බේකින් සෝඩා, කිරි. අපි මේ ටික තමයි මේ කේක් එක හදන්න ගත්තේ. පළමුවෙන්ම අපි පිටි ටික බේකින් සෝඩා දාලා 3 සැරයක් හොඳට හල්ලා තියෙන්නේ. ඒක අපි මේ වෙනම කොලයක ඔතලා කවර් කරලා තියෙන්නේ. මොකද බේකින් සෝඩා දාලා තියෙන නිසා හුලම් දෙන්නේ නැතුව තියන්න ඕන නිසා අපි හොඳට කවර් කරලා තියලා තියෙන්නේ. ඒක අපි පළමුවෙන්ම හලාගත්තා. ඊට පස්සේ ට්‍රේ එක අරගෙන ඇස්ට්‍රා පොඩ්ඩක් මම ඇස්ට්‍රානේ ගත්තේ ගාලා මේ ඔයිල් පේපර් එකකින් ට්‍රේ එක හදාගත්තා. එතකොට අපිට පහසුවෙන්ම කේක් එක හදා ගන්න පුළුවන්. අපි ඊළඟට කරන්නේ මුලින්ම පළතුරු කේකේ තියෙන ප්‍රශ්නයක් තමයි පළතුරු කෑලි ටික යටට බහින එක. ඒක වළක්වා ගන්න අපි පළතුරු වලට පාන් පිටි මේස හැඳි දෙකක් තමයි මම දැම්මේ. ඕනනම් කෝන්ෆ්ලවර් දාන්නත් පුළුවන්. මම දැම්මේ පාන් පිටි මේස හැඳි දෙකක් දාලා හොඳට මේ පළතුරු කෑලි ටික හොඳට පිටි මිශ්‍රණය කවලම් වෙන්න හොඳට අනා ගන්නවා. ඊළඟට මම ගත්තේ මාගරින් ග්‍රෑම් 225 බෝල් එකකට දාලා ගත්තා. ඊට පස්සේ ඒකට සීනි හොඳට ගැට චූටි සීනි වලින් ගත්තේ. එහෙම නැත්නම් බෙන්ඩර් කරලා ගන්න. මම මේ දෙකම එකවර දාලා බීට් කරලා ගන්නවා. නැත්නම් මාගරින් වෙනම දාලා සීනිත් දාලා වෙනම බීට් කරලා ගන්නත් පුළුවන්. මම එකවරම මේ දෙක දාලා හොඳට බීට් කරගන්නවා. ඒ කියන්නේ සීනි කැට දිය වෙනකම්ම හොඳටම බීට් කරනවා. ඒ වටේ තියෙන මේ ටික හොඳට සීනි කැට දිය වෙනකම් හොඳින් බීට් කරන්න. ඊට පස්සේ මේ ඒක බටර් වල පොඩ්ඩක් ක්‍රීම් පැහැට එද්දි පොඩ්ඩක් බලන්න සීනි ටික හොඳින් මිශ්‍ර වෙලාද කියලා. ඊට පස්සේ වටේ තියෙන ප්‍රමාණය හොඳට ස්පැචුලා එකකින් එකතු කරලා ගන්න. එකතු කරලා අරගෙන ආයෙම හොඳට බීට් කරන්න. මොකද සීනි කැට දිය වෙනකම් බීට් වෙන්න ඕනි. නැත්නම් සීනි කැට තිබ්බොත් කේක් එක අපිට ඕන විදිහට එන්නේ නැහැ. ඊට පස්සේ මේ විදිහට ස්පැචුලා එකකින් වටේ තියෙන ඔක්කොම එකතු කරලා ගන්න. ඊළඟට අපි කරන්නේ බිත්තර එකතු කරන එක. අපි බිත්තර එක බැගින් එකතු කරලා හොඳින් බීට් කරගන්නවා. මේ බිත්තර දාලා හොඳට බීට් කරනකොට සීනි කැට තියෙනවා නම් ඒ ටිකත් හොඳින්ම දිය වෙලා යනවා. ඒ නිසා හොඳට බීට් වේගය පොඩ්ඩක් වැඩි කරලා මේ බිත්තර එක බැගින් එකතු කර ඔක්කොම බිත්තර ටික එක සැරේ දාන්න එපා. එකවරකට එක බැගින් දාලා හොඳට බීට් කරන්න. ඊට පස්සේ බිත්තර දාලා හොඳට බීට් වුණාට පස්සේ බිත්තර වල තියෙන මේ පිලී ගඳ යන අපි වැනිලා එකතු කරනවා. මම වැනිලා එකතු කරලා තමන් කැමති නම් එකතු කරන්න. එකතු කරලා ආයෙම හොඳට වැනිලා ටික මික්ස් කරගෙන හොඳින් බීට් කරගන්නවා. ඊට පස්සේ පාන් පිටි ටික අරගෙන එක සැරේ අපි ඔක්කොම දාන්නේ. පාන් පිටි ටිකක් දාලා ඊට පස්සේ ස්පැචුලා එකෙන් හොඳට පාන් පිටි ටික කවලම් කරගන්නවා. ඒ කියන්නේ පාන් පිටි ටික පෙරලලා තමයි කවලම් කරන්නේ. අර ආයෙම බීටර් එකකින් මේ කරන්නේ මේ ස්පැචුලා එකෙන් හරි හැන්දක් ආධාරයෙන් හරි මේ විදිහට පාන් පිටි ටික හොඳට මික්ස් කරගන්න ඕන. ඊළඟට ඉතිරි පිටි ටිකක් දාලා මේ විදිහටම ස්පැචුලා එකෙන් හොඳට පෙරලලා මේ මිශ්‍ර කරගන්න ඕනේ. ඊළඟට හොඳින් මිශ්‍ර වුණාට පස්සේ කිරි මේස හැඳි දෙකකුත් මම එකතු කරනවා. ඒ කිරි ටිකත් එකතු කරලා හොඳට පිටි ටික මේ විදිහට පෙරලමින් මිශ්‍ර කරන්න. මේ විදිහට මේ කරාට පස්සේ අර කේක් එකේ තියෙන මේ බිබුළු ගතිය මේ වෙන්නේ නැහැ. හොඳට මේ ස්පැචුලා එකෙන් පිටි ටික පෙරලා හොඳට කවලම් කරගන්න. නැත්නම් පිටි කැට හිටීවි. ඊළඟට අපි ගත්ත අර පළතුරු කැබලි ටික මිශ්‍ර කරනවා. ඔයාලට ඕන නම් මේවට මිදි, රට කජු,
ඒ වගේ මේ පුහුල් දෝසි මේ ඒ වගේ ස්වාභාවික දේවල් අරගෙනත් හදන්න පුළුවන්. මං ගත්තේ මේකට මේ කඩේ තියෙන පළතුරු මේ කරපු පළතුරු කෑලි තමයි ගත්තේ. මේ විදිහට හොඳට පළතුරු ටික කේක් එකට මිශ්‍ර වෙන්න මේ කරගන්න. හැබැයි ඒක පෙරලමින් හොඳට කවලම් කරගන්න. කවලම් කරගද්දි මේ එක තැන මේ කරන්නේ නැතුව මේ විදිහට පෙරලමින් හොඳට කවලම් කරගන්න. ඊට පස්සේ අපි ට්‍රේ එක හදාගෙන තිබුණේ. ට්‍රේ එක හදාගෙන තිබුණ නිසා දැන් මේ මිශ්‍රණය අපි ට්‍රේ එකට මේ දානවා. දාලා මේ හොඳට ස්පැචුල එක ආධාරයෙන් ඒක හදා ගන්නවා. මොකද අපි මේක මේ වායු බබළු යන්න කියලා ටැප් කරන්නේ නැහැ. එහෙම වුණොත් මේකේ පළතුරු ටික යට අඩියට බහිනවා. ඒ නිසා මේ විදිහට අරගෙන අපි ඒක මේ ඊට පස්සේ oven එකට දානවා. oven එක මේ වෙද්දි සෙල්සියස් අංශ මම 180ට ප්‍රීහීට් කරලා විනාඩි 20ක් තියෙන්නේ. ඔයාලා oven එකෙන් oven එකට වෙනස් වෙනවා. ඒ oven එකේ ප්‍රමාණය බලලා ඔයාලා කලින් කේක් එක හදද්දි oven එක ප්‍රීහීට් කරගන්න. මම දැන් මේ කේක් එක මගේ oven එකේ විදියට බේක් කරගන්නවා. මට සාමාන්‍යයෙන් විනාඩි 50ක් විතර ගියා මේක බේක් කරගන්න. ඔයාලා ඔගේ oven එකෙන් oven එකට වෙනස් වෙයි. වෙලාව ගියාට පස්සෙ මේ විදිහට ටූත් පික් එකක් ගහලා බලන්න කේක් එක හොඳට මේ වෙලාවද කියලා. ටූත් පික් එකේ ගෑවෙන්නේ නැත්නම් කේක් එක හොඳට බේක් වෙලා. මම මේ කේක් එක ටිකක් වැඩිපුර බේක් කරගත්තා. ඒකයි උඩින් පොඩ්ඩක් පැහැ තද පාට වෙලා තියෙන. තමන් කැමති ප්‍රමාණයට බේක් කරගන්න. උඩින් පැහැ අඩු වෙන්න ඕන නම් උඩ මේක අඩු කරලා යටින් විතරක් රත් කරලා මේ හොඳට බේක් කරගන්න. මම මේ පළතුරු කෑලිත් තියෙන නිසා ගෙදර කෑමට පාවිච්චි කරන නිසා හොඳට කේක් එක බේක් කරගත්තා. දැන් ඔයාලට පේනවා ඇති හොඳට පිපිලා. ඒ කියන්නේ ට්‍රේ එක උසට මෙන්න ලස්සනට කේක් කෑවිලා තියෙනවා. දැන් මම කූලින් ට්‍රැක් එකකට දාලා කේක් එක අනිත් පැත්ත ගහලා ඔයාලට පෙන්නනවා බලන්න. යටි පැත්තත් හොඳට සොෆ්ට් එකට පළතුරු කෑලිත් එක්ක හොඳට ලස්සනට මේ කේක් එක තියෙනවා. ඔයාලටත් මේ විදියට රසම රස කේක් එකක් හදාගන්න පුළුවන්. මේ විදියට හොඳට සොෆ්ට් එකට ඔයාලට මේ පළතුරු කේක් එක හදාගන්න පුළුවන්. ඔයාලා හදලා බලන්න. මොනවා හරි ප්‍රශ්නයක් තියෙනවා නම් මට කමෙන්ට් කරන්න. මම ඔයාලට රිප්ලයි කරන්නම්. මේ විදියට මේ ඔයාලා කැමති විදිහේ ඒ කියන්නේ කේක් කරද්දි මොනවා හරි ප්‍රශ්නයක් ආවොත් මගෙන් අහන්න. මේ විදියට හදලා බලන්න. සදී ලොග්ස් channel එක subscribe කරලා තියාගන්න. bell icon එක click කරන්න. අලුතෙන් වීඩියෝ එකක් දාපු ගමන් ඔයාලට